මර්වින් මේ ගේට් එක වහන්න. කෝ මේ මිනිස්සයා? අර සාලි මොක් කර කර හිටියේ. ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, බත්තර මුල්ල, රාජගිරිය කෙක්ම තමයි. මේක ඔළුව නෑ නේද? මේක නම් ෂුවර් එකට සමගපුර එකක්ද කියලා. පොඩි බ්‍රේක් එකක් ගත්තා මැඩම්. හතර ගාතේ වැටිලා. බ්‍රේක් එකක් ගහන්න තැනක් නොතනක් බලන්න ඕනේ නැහනේ බේබි. මේ මාර වැඩේනේ මැඩම් උනේ. මම මෙහෙම මේ පොළොව පියද ඉන්නකොට මට ඇහුණා සට ගාලා සද්දයක්. බලනකොට මේ පොතේ පිටු පෙරළුණා උලකට. මම දැක්කා කික් පිටුරු ටිකක්. මේ එහෙමම හතර ගාතේ දාලා වැටුණාමයි. අනිත් එක ඉතින් මේ කරත්තේ බදින කොනාටත් බ්‍රේක් එකක් දෙන එක මිනිස්සයා ඉතින් බ්‍රේක් එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ මැඩම්. අනිත් එක ඉතින් මේ මම ෆැෂන් වලට ආශ බොයිස් නේ. පුංචි බේබිගේ කටේ දත් ඔක්කොම තියෙනවද? මේකද පුංචි බේබි මගේ ළඟ තියෙනවා රත්තරන් දතක්. ඔව් මේක මම මේ හයි කරගන්න මගේ දතක් වැටෙනකම් මම මේ ඉන්නේ. ඒ බලන්න. මේක මේ කැරට් 22 පියෝ රත්තරන්. මමින්ට කොහෙන්ද මේක? මේක මට තෑගි හම්බුණා. කවුද දුන්නේ? මේ හක්බන පැත්තේ මුදලාලි කෙනෙක්. මමින් හොරකම් කළානේ. පිස්සුද මැඩම්? මම මගේ දතක්වත් හොරකම් කරන්නේ නැහැ. එහෙම කරනවද? මම මේ මුදලාලිගේ නෝනාගෙන් ඇහැව්වා. පස්සේ ඉතින් නෝනා කිව්වා කමක් නෑ මර්වින් පොළොවට පස් වෙලා යන එකනේ. ඔන්න ඔහි ගන්න කියලා. ඒ කිව්වේ මැඩම් මේ එම්බාම් කරන වෙලාවේ මුදලාලිගේ කට හැරිලානේ තිබුණේ. ඊයා! මිනිහට නම් පිස්සු. කොහෙද දැම්මේ දත? ලෙඩේ නේද? යම්මේ මේක නැති වුණොත් ආයි බම් කරන්නෙත් නැහැ. දත් ගලවන්න.